ආයිබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. 2026 සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් යොමු කරලා තිබෙනවා. දැන් මේ සාමාන්‍ය පෙළ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු මොකක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් පවසලා තියෙන්නේ කියලා. සාමාන්‍ය පෙළ 2026 විභාගය සඳහා ජාතික හැඳුනුම්පත නොතිබීම බාධාවක් නොවන බැවින් සියලුම අයදුම්කරුවන් අනිද්දාට 23 වෙනිදාට පෙර විභාගය සඳහා අයදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. ඒ අනුව විභාග නිවේදනය ලබා දී ඇති උපදෙස් පරිදි විභාගය සඳහා අයදුම් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. කිසිදු හේතුවක් මත අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 1911 දුරකථන අංකයට සහ පහත අංකවලට අමතර ලෙසට විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඔයාලට මේ වගේ විභාග පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න.